හෙලෝ අද බ්‍රවුනීස් අදමු. මේක ටිකක් වෙනස් රෙසිපි එකක්. මොකද මේක ඔතෙන්ටික් රෙසිපි එක නෙමෙයි. මම අද සුපර් මාකට් එකේ තියෙන බ්‍රවුනි මික්ස් එකක් ගත්තා. ඉතින් අද අපි ඒකෙන් try කරලා බලමු. මුලින්ම පැකට් එකේ තියෙන මික්ස් එක බෝල් එකකට දාගන්නවා. ඊට පස්සේ බටර් ටික මෙල්ට් කරගන්න ඕනේ. දැක්කද ළමයි මම මැජික් එකක් කරා. ඔන්න ඔහොමයි බටර් මෙල්ට් කරගන්නේ. බොරුවනේ මයික්‍රෝවේව් එකට පින් සිද්ධ වෙන මම බටර් ටික මෙල්ට් කරගත්තා. හරි මෙල්ට් කරගත්ත බටර් ටික අර මික්ස්චර් එකට ඇඩ් කරගන්න ඕනේ. ඊට පස්සේ බිත්තර දෙකක් කඩලා බීට් කරගෙන ඒකත් එකතු කරගන්න. දැන් තියෙන්නේ විනාඩි 2ක් විතර හොඳට මික්ස් කරගන්න. ඊට පස්සේ ඒකට වැනිලා ටිකක් එකතු කරනවා. ආයෙම නැවතත් මික්ස් කරන ජොබ් එක. මෙන්න මේ ටෙක්ස්චර් එක තියෙන්න ඕනේ. ගොඩක් දියාරු කරගන්න එපා. එහෙම වුණොත් ෆජ් බ්‍රවුනි නෙමෙයි එන්නේ කේක් බ්‍රවුනි. බේක් කරන තැටිය ලෑස්ති කරගන්න ඕනේ බටර් ටිකක් ගාලා. ඒ වගේම oven එක ප්‍රීහීට් කරන්න ඕනේ 20 minutes වගේ. ඊට පස්සේ සෙල්සියස් 180ට 35 minutes වගේ බේක් කරගන්න ඕනේ. oven එකෙන් එළියට ගත්තට පස්සේ ටූත් පීක් එකක් දාලා බලන්න හොඳට බේක් වෙලාද කියලා. මේ වෙලාවේ මුළු ගෙදරම මාරම සුවඳයි. ටිකක් නිමෙන්න තියලා ඊට පස්සේ කැමති ප්‍රමාණය කෑලි වලට කපා ගන්න. ඔන්න අද රස බලන්න. අලුත් සමාජිකයෙක් ඉන්නවා. මූණෙම පේන්නේ නැතිනේ රස ගැන. හරි දැන් අපි රස බලමු. ෆස්ට් බයිට් එකෙම තේරෙනවා ඇති. මාරම ෆජි, මාරම චුයි. මාරම රහයි ළමයි. මෙයා කන මේ පස්වෙනි කෑල්ලද කොහෙද? ඉල්ල කනවා. අතර ගත්ත ගමන් මුළු කෑල්ලම කටේ දාගත්තා. හරි ළමයි එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. බයි බයි.